එදා පටන්ම හැදුණු වැඩුණු අපේ මව් රට ශ්‍රී ලංකා තන්නාදා පටන්ම ඇහුවේ දුටුවේ පුරුදු යුද්ධයම තමා යුද්ධය නිමා කළා කාමය උදා වුණා පටපටි කීර්ති වේවා ජනපතිතුමනි නුඹට දීර්ඝායුෂ ලැබේවා ජනපතිතුමනි නුඹට දීර්ඝායුෂ ලැබේවා ආයෙ වැන්දන මයින්ද ගහනවා. ඒකෙන් මේ මයින්දගේ කට දිහා බලගෙන ඉන්නේ විදිය පුරා. මයින්ද හිතනවා මට ඇවිත් ගන්න පුළුවන් නේද? ගහන උඹට. තමයි පුටුවෙන් නැගිට ගන්න බෑ පුටුවෙන් නැගිටින්න පුළුවන් නම් ගහනවා. මෙතන ඇවිල්ලා මගේ ෆ්‍රෙන්ඩ් තාක්ලියෝනා. කවුද මේ පහන්තරවල් එකක් ආපු එන්නකේ මං උට. ගාමිණී ලලිත් නෙවිල් ජනපතිතුමනි නුඹට පතෝලයක් නැද්ද පතෝලයක්? හොට්ටුව පිටිපස්සෙන් තාමත් ඉන්න ජනතාව ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නේ. මෝඩකමේ මැණික් කැටමේ. ඇත්තටම ඔය වගේ එකක් මහින්ද කෙලින් කටින් ඉන්න කාලේ කිව්වනම් අනිවාර්යෙන් දෙන්නෙක් විතර එලවනවා. මොනවද ඔය මේ කරන්නේ කැම්පේන් කරනවා තමයි පිස්සුද කියලා. මෙහෙම ඒවද මේ මහින්දගේ පස්සෙන් ආවේ. දැන් වයසට ගැලපෙන්නේ හසා. දැන් ඉන්නේ නැත්නම් මේ රට්ටු හිතනවා ඇති මන් දැන් thank you මොට්ටුව. Thank you so much. 2008 නම් ඉතින් ඔච්චර තමයි. 2000ක් කියවලා මහරජාණන් වගේම බලාපොරොත්තු වෙන්න බෑනේ. බෑනේ.